මට සල්ලි තියෙන කෙනෙක්ගේ වයිෆ් කෙනෙක් වෙන්න ආසාවක් තිබ්බේ නෑ. මම හෙව්වෙම ආදරේ. ඒත් ඒ ආදරේ මට නම් ආයෙත් එපා. ප්‍රගීත්ගේ අනියම් සම්බන්ධය අතටම හසු වූ පියුමි සංවේදී වෙයි. ඊටමත් අඩු සංඛ්‍යාවක රංගනයෙන් දායක වී ලංකාවේ නොදන්නා කෙනෙකු නැති තරමටම ජනප්‍රිය චරිතයක් වූ පියුමි හංසමාලි කලින් කලට සමාජ මාධ්‍ය තුළ ඉතා ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව සිටිනවා. මේ දිනවල ඇය නැවතත් ආන්දෝලනයට ලක්ව සිටින්නේ ඇයගේ දෙවන සැමියා ලෙස සිටි ප්‍රගීත් වෙනත් සබඳතාවක් හේතුවෙන් ඇයගෙන් වෙන්ව යාම හේතුවෙන්. ඇය මේ පිළිබඳව තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඔහුට බොහෝ දොස් නගමින් සිටින අතර ඔහුව තම නිවසින් පන්නා දැමූ බවත් ඇය පවසනවා. ඉස්සර ඉඳලම මට තිබ්බේ නෑ සල්ලි තියෙන මාත්තෙක්ගේ වයිෆ් කෙනෙක් වෙන්න. මම සල්ලි තියෙන මාත්තුරු හොයලම නෑ කවදාවත්. අඩුම තරමේ සල්ලි තියෙන BF කෙනෙක් එක්කවත් යාළු වෙලා ඉඳලා නෑ. ඒත් යාළුණු අයට ෂේප් එකේ සල්ලි තිබ්බා. හිඟන්නව නෙමෙයි මම යාළු වෙලා හිටියේ. මම හෙව්වෙම ආදරේ. ආදරේ මට ඕනෙම ආදරේ. දැන් නම් ආදරෙත් එපා. මට ඕනෙම තනියම ඉන්න. බැඳීම් කියන්නෙම දුකක්. සමහර වෙලාවට Taman කැමති අයට යන්න ඉඩ දෙන එක වේදනාකාරී. නමුත් ඔබට ඇත්තටම සුදුසු අයට ඉඩ හදලා දෙන්න වෙනවා. යනුවෙන් ඇය ඉතා වේදනාවෙන් පවසනවා.